ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම සංවේදී ඒ වගේම අපේ හදවත්වලට ගොඩක් ළඟ මාතෘකාවක් ගැන. ඒ තමයි සහන සත්කාරයේදී පෝෂණයේ ඇති වැදගත්කම. ඔබ දන්නවනේ අපේ සංස්කෘතියේදී කෑම කියන්නේ නිකම් බඩගින නිවන දෙයක් නෙමෙයි. ඒක තමයි අපි ආදරේ සැලකිල්ල පෙන්වන ප්‍රධානම විදියක්. ඉතින් අද අපේ කතාවේ පදනම වෙන්නේ අන්න ඒ ගැඹුරු හැඟීම. ඉතින් අපි මුලින්ම බලමු මේ ආහාර කියන්නේ ආදරය කියලා අපේ සංස්කෘතික පදනම සහන සත්කාරයේදී පෝෂණය දිහා අපි බලන විදිහට කොහොමද බලපාන්නේ කියලා. හැබැයි මෙතනදී අපි මුහුණ දෙන අමාරුම යථාර්ථයකුත් තියෙනවා. අපේ ආදරණීය කෙනෙක් අසනීපෙන් ඉන්නකොට ඒ කෙනා කෑම කන්න අකමැති වෙන එක. ඇත්තට මේක බලාගෙන ඉන්න කෙනාට ලොකු මානසික පීඩනයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේක ගොඩක් වෙලාවට වෙන දෙයක්. මේකට හේතු කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට රෝගීන්ට කෑම අරුචියක් එනවා. එහෙම නැත්නම් නිතරම මහන්සි ඔක්කාරයට එනවා වගේ දැනෙනවා. සමහර වෙලාවට කෑම ගිලින්නත් අමාරුයි. ඉතින් මේ ශාරීරික හේතු ටික තේරුම් ගත්තම බලා ගන්න කෙනාටත් හිතට ලොකු සහනයක් දැනෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි අපේ ඉලක්කය වෙනස් කරගන්න ඕනේ. සහන සත්කාරයේදී අපි ප්‍රධානම අවධානය යොමු වෙන්න ඕනේ රෝගය සුව කරනවට වඩා රෝගයට සැනසීමක් ලබා දෙන එකට. මේ බලන්න මේ සංසන්දනයේ මේක හරිම පැහැදිලි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ දැඩි ආහාර නීති රීති දීලා ලෙඩේ සුව කරන්න. හැබැයි සහන සත්කාරයේදී අපේ ඉලක්කය එක නෙවෙයි ඉලක්කය වෙන්නේ රෝගියාගේ ජීවිතයේ ගුණාත්මක භාවය. ඒ කියන්නේ සුව පහසුව සහ ගෞරවය රැකදෙන එක. ඒ නිසා ලොකු කැම වේල් බලින් දෙනව වෙනුවට රෝගියා සතුටින් එයාට දරා ගන්න පුළුවන් දෙයක් දෙන එක තමයි වැදගත්ම දේ. හොඳයි. එහෙනම් අපි දැන් බලමු මේ කරුණාව මේ ආදරය ක්‍රියාවෙන්ම පෙන්වන්න පුළුවන් සරල ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. මෙතනදී මතක තියාගන්න ඕන ප්‍රධාන කරුණු 4ක් තියෙනවා. පළවෙනි එක එකපාර ලොකු කෑම ප්‍රමාණයක් දෙනව වෙනුවට පොඩ නිතර දෙන්න. දෙවෙනි එක රෝගියා ආස කරන එයාට හුරු පුරුදු රසවලට මුල් තැන දෙන්න. තුන්වෙනි එක කෑම දෙන එක බෙහෙතක් පොවනවා වගේ බල කිරීමක් කරගන්න එපා. ඒක ආදරය පෙන්වන විදිහක් විදියට හිතන්න. අන්තිම සහ වැදගත්ම දේ සමහර වෙලාවට කෑම හැඳි 2-3ක් උනත් ඒ මොහොතට ගොඩක් වටිනවා. මෙන්න තියනවා දවසකට දෙන්න පුළුවන් මෘදු ආහාර වේලක් ගැන පොඩි අදහසක්. බලන්න අපිට හුරුපුරුදු කිරිබාත් කොළ කැඳ මෘදුවට හදපු බත් එකක් වගේ දේවල් මේවා රෝගියෙක්ට ලොකු සැනසීමක් ගෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේවා යෝජනා විතරයි. වැදගත්ම දේ තමයි රෝගියාගේ කැමැත්තට ඉඩ දෙන එක. දැන් අපි ශරීරයට දියර දෙන එක, ඒ කියන්නේ සජලනය ගැන කතා කරමු. මෙතනදී ඉලක්කය වෙන්න ඕනේ සුව පහසුව. දවසකට වතුර මෙච්චරක් බලින් පොවන්න ඕනේ කියන එක නෙමෙයි. වතුර උගුරු කිහිපයක්, තැඹිලි වතුර ටිකක්, නැත්නම් නැවුම් පළතුරු යුෂ පොඩ්ඩක්. අන්න ඒ වගේ මෘදු දේවල් තමයි හොඳම. හොඳයි. දැන් කෑම ගිලින්න අමාරු කෙනෙක්ට උදව් කරන්නේ කොහමද? මේ සරල පියවර ටික අනුගමනය කරන්න. මුලින්ම රෝගියා පුළුවන් තරම් කෙලින් ඉඳවන්න. ඊළඟට මෘදු, හොඳට පොඩි කරපු සිනිඳු කෑම දෙන්න. හැන්දට ගොඩක් ගන්න එතා පොඩි ප්‍රමාණයක් දෙන්න. අන්තිමට එක කෑම හැන්දකින් පස්සේ ඊළඟ එකට කලින් පොඩි වෙලාවක් දෙන්න. බලන්න මේ පොඩි දේවල් වලින් කොච්චර ලොකු වෙනසක් කරන්න පුරන්ද කියලා. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ කෑම ගැන. හැබැයි කෑම දෙනවටත් වඩා වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඒ මොහොතේ දක්වන චිත්තවේගීය සහයෝගය. ඒ කියන්නේ අපේ පැමිණි සිටීම. ඇත්තටම අපේ ආදරණීයෙක්ට ආහාර පිරිනමන එක ඒක හරිම ප්‍රබල දෙයක්. ඒකෙන් අපි ඒ කෙනාගේ ගෞරවය රැකගන්න ගමන් අපේ සෙනෙහසත් ප්‍රකාශ කරනවා. ඒක නිකන් ක්‍රියාවක් නෙමෙයි. ඉතින් පවුලේ අනිත් අයටත් මේකට ලොකු දෙයක් කරන්න පුළුවන්. කෑම දෙන වෙලාවට ඒ කෙනා ළඟින්ම ඉන්න. බල කරන්න නැතුව හරිම මෘදු විදිහට කෑම ටිකක් දෙන්න. අවට පරිසරයේ නිස්කලංකව තියාගන්න. මතක තියාගන්න මෙතනදී වැදගත් වෙන්නේ කන කෑම ප්‍රමාණය නෙවෙයි ඒ මොහොතේ ගොඩනැගෙන බැඳීම. මෙන්න මේක නම් රැකවරණය සපයන හැමෝම තේරුම් ගන්නම ඕන දෙයක්. දරුණු රෝගී තත්ත්වයක් වැඩි වෙද්දී කෑම කන එක අඩු වෙන එක කියන්නේ හරිම ස්වභාවික දෙයක්. ඒක ඔබේ රැකවරණය අඩුපාඩුවක්වත් රෝගියා ඔබව ප්‍රතික්ෂේප කරන එකක්වත් නෙවෙයි. මේ දේ තේරුම් ගත්තම හිතට දැනෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ කතා කරපු හැම දෙයකම හරය මේ වැකියෙන් හරි අපූර්වට කියවෙනවා. අපේ සැලකිල්ල මනින්න ඕනේ අපි කොච්චර දේවල් දෙනවද කියන එකෙන් නෙමෙයි අපි ඒ දේ කොයිතරම් මෘදු විදිහට කොයිතරම් ආදරෙන් දෙනවද කියන එකෙන්.